අද කියන්න යන්නේ කර්ලි බ්‍රැකට්ස් යූස් වෙන ප්‍රැක්ටිකල් සිටුේෂන් එකක්. මම කලින් වීඩියෝ එකක් කරා කර්ලි බ්‍රැකට්ස් කොහොමද යූස් කරන්න කියන එක. ඒකෙම තවත් කන්ටිනියුේෂන් නැත්නම් මේක මෙතන අපි බලමු. මෙතන අපි මෙතන ඩේට්ස් කීපයක් තියෙනවා. අපිට මේ ඩේට්ස් ටික බ්‍රේක් කරගන්න ඕන ඩේ එක. ඒකේ නම්බර් එක මොකද්ද? ඩේට් නම්බර් එක. ඩේ නේම් එක මොකද්ද? සන්ඩේද මන්ඩේද ටියුස්ඩේද කියන එක. ඊට පස්සේ මන්ත් එක මොකද්ද? නම්බර් එක. ඊට පස්සේ මන්ත් නේම් එක ජනවරි ෆෙබ්‍රුවරිද කියන එක. then year එක නම්බරයක් විදියට. හරිද? අපි බලමු මේක කොහොමද කරන්න කියන එක. ඔයා ටයිප් කරගන්න දැන් මෙතන ටෙක්ස්ට් එකක් විදියට තමයි අපි ගන්නෙ. ටෙක්ස්ට් කියලා ටයිප් කරන්න. ඊට පස්සේ ඔයාගේ සම්පූර්ණ data range එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ කමා එකක් දෙන්න. ඊට පස්සේ ඕපන් කරගන්න කර්ලි බ්‍රැකට්ස්. මොකද අපි කන්ඩිෂන් කිහිපයක් දෙන්න යන්නේ. ඒතර අපි මුලින්ම දෙන්න යන්නේ අපි දෙන කන්ඩිෂන්ස් ටික දෙන්න ඕන ඉන්ඩොරෙක්ට් කමාස් ඇතුලේ මුලින්ම ඩේ එක. ඒ කියන්නේ නම්බර් එක විදියට අපි දෙන්න යන්නේ. ඊට පස්සේ කමා එක. ඊට පස්සේ ආයි ඉන්ඩොරෙක්ට් කමාස් ඇතුලේ අපි ඩේට් එකේ නේම් එක. ඒ කියන්නේ සන්ඩේද මන්ඩේද කියන එක. ඒකට අපි D4ක් දෙනවා. ඊට පස්සේ ඉන්ඩොරෙක්ට් කමාස්. ඊට පස්සේ ආයි කමා එක දාලා ඊට පස්සේ අපිට ඕන මොකද්ද මන්ත් එක. මන්ත් එකේ නම්බර් එක. එහෙනම් අපි M2ක් ටයිප් කරනවා. ඊට පස්සේ ආයි කමා එක. ඊට පස්සේ අපිට ඕන මන්ත් නේම් එක. මන්ත් නේම් එකට අපි M4ක් ටයිප් කරනවා. ඊට පස්සේ කමා එක. ඊට පස්සේ අපිට ඕන year එක. year එකට අපි E කියලා ටයිප් කරනවා. ඊට පස්සේ අපි ඕපන් කරපු කර්ලි බ්‍රැකට් එක ක්ලෝස් කරන්න. ඊට පස්සේ ටෙක්ස්ට් ෆන්ක්ෂන් එකේ normal බ්‍රැකට් එක ක්ලෝස් කරන්න. ඊට පස්සේ එන්ටර් කරන්න. දැක්කද? අපි එකක් බලමු නිකන් month එකේ April 30th Wednesday 2025 මේ වගේ data set එකම ෆොටෝ fill ලා තියෙනවා. මේක තමයි කර්ලි බ්‍රැකට්ස් යූස් වෙන තවත් ප්‍රැක්ටිකල් සිටුේෂන් එකක්.